අර වැල්ලේ සකල බුදන් කොට කලිසමක් ඇඳගෙන පොඩි කොළු පැටියෙක් ලස්සනට වැලි මාලිගාවක් හදලා ඒ වැලි මාලිගාවට පොල් කට්ටෙන් වැලි පුරවනවා වගේ කියලා හිතුවත් දන්නේ නැහැ භාණ්ඩාගාරේ පුරවන එක. Euro Motors Drive Flex. Drive now, pay later. මේ අයවැය හැදුවේ සමහරුන්ට අනුව මොන්ටිසෝරි ළමයි. හැබැයි මීට කලින් තිබිච්ච අයවැය හැදුවේ ඔක්කොම බොහොම දැනුගත් උපාධිධාරී මහත්තුරු. කවුද? හරියට කපුටා ස්කෝපුස් වගේ අය. ඊට පස්සේ මහ බැංකු රොබර්ට්ස් ඇන්ඩ් ෆුට්නෝට් බ්‍රදර්ස් වගේ උගත් මහත්තුරු. ඉවෙනි අය හදපුවා රින මොන්ටිසෝරි ළමයි හදපුවත් දන. 2020 දී රින 400යි. 2021 දී රින 1010යි බිලියන. 2022 දී රින 954යි. 2023 දී රින 895යි. කෝටි 1,20,000ක් මේ අවුරුද්දේ අපිට වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවා ධනාගයක්. අන්න එතකොට සමහරුන්ට ඇඬෙනවා. හර්ෂද් ඩි සිල්වා ගරු മന്ത്രിතුමන් කිව්වා අපිට වැරදුනා මේ රටේ භාණ්ඩාගාරේ පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා. හොඳයි. අවංකයි. සතුටුයි ඒක. එතකොට හදිසිය අපේ විපක්ෂ නායකතුමා කලබල වෙලා මොන්ටිසෝරි ළමයින්ටත් පුළුවන් භාණ්ඩාගාරේ පුරවන්න කියලා. සමහර විට භාණ්ඩාගාරේ එතුමා හිතුවත් දන්නේ නැහැ. අර වැල්ලේ සකල බුදන් කොට කලිසමක් ඇඳගෙන පොඩි කොළු පැටියෙක් ලස්සනට වැලි මාලිගාවක් හදලා ඒ වැලි මාලිගාවට පොල් කට්ටෙන් වැලි පුරවනවා වගේ කියලා හිතුවත් දන්නේ නැහැ භාණ්ඩාගාරේ පුරවන එක. එතුමා කිව්වේ මේ මොන්ටිසෝරි කතාව කිව්වේ කාටද? ඒකනේ ඉන්දියාව යනකොට කියලා ගියේ නැත්තේ. ඒ නිසා මොන්ටිසෝරි කතාව කිව්වේ වෙන කාටවත් නෙමෙයි ගරු කතානායකතුමනි ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි අපි අහන්න ඕනේ මේකේ മന്ത്രിවරයෝ ඉන්නවා වතු කරේ දෙමළ ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා පත් වෙලා. හැබැයි රුපියල් 200 ගෙව්වම ඕයිනි කවිරත්න മന്ത്രിතුමගෙන් අහන්න ඕනේ අහිංසක වතුකම් කරු ජනතාවට රුපියල් 200ක් දෙනකොට ලැජ්ජ නැද්ද ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිසමේ නඩු දාන්න? තමන්ගේ මැයි දිනේ තිබ්බේ ගිහිල්ලා වතුකම් කරු එක්ක පැමිණීමේ දීමනාවක් විදිහට දෙනකොට ලැජ්ජ නැතුව ගිහිල්ලා කොහොමද ඕගොල්ලන්ගේ පක්ෂේ ස්ථාවරයේද මේක කියලා කියන්න?